අපේ ඊෂොප් ප්‍රොජෙක්ට් එකේ අපේ දෙවෙනි ටාස්ක් එක විදිහට කරන්න තියෙන අපේ sign up process එකේ validation part එක sign up process එකේ validation part එක ගැන කිව්වොත් දැන් අපේ ඉස්සෙල්ලාම sign up වෙන කෙනෙක්ට මුලින්ම අපි මේ data ටික fill කරන්න ඕනේ. fill කරන්න නැතුව යන්න බැලුවොත් දැන් මෙහෙම එකක් sign up දුන්නොත් please enter your first name කියලා error message එකක් එනවා. ඒකට අපි පළවෙනිටම දුන්නා මගේ නම පළවෙනිට first name කියලා දුන්නොත් මේව දෙන්න පුළුවන්. ඒ දීලත් මෙතනින් අපි sign up වෙන්න දෙන්නේ නැහැ. last name එක අපි ඉල්ලනවා. last name එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි එහෙම දීලා sign up වෙන්න දෙන්නේ නැහැ. අපේ email එකක් තියලා අපි error message එකක් මෙතනින් පෙන්නනවා. අපි email එකකුත් දෙන්න වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපේ mobile number එක ගන්න නැතුව sign up වෙන්න බැලුවොත් අපි password එක දෙන්න ඉල්ලනවා. password එකකුත් අපි දෙමු. හරි. ඊට පස්සේ දැන් අපි මෙතන mobile number එක දෙන්න ඕන අපි මොකක් කරේ. හරි. එතකොට අපි මෙතනින් හරි ඒක select කරලා තිනවා. ඊට පස්සේ අපි මෙතනින් gender එකත් select කරනවා. ඊට පස්සේ මෙතනින් sign up එක දෙන්න පුළුවන් අපිට. invalid mobile number අපේ mobile number format එක මෙතනින් ආණ්ඩු වෙන්න අපිට ඒක දාන්න වෙනවා. හරි. අපේ email එක මම හිතන්නේ database එක දැන් save වෙලා තියෙන නිසා මේ email එක use කරන්න බෑ. ඒකට තමයි error message එක එන්නේ. හරි දැන් අපි දාපු details ටික දැන් කලින් ඇඩ් කරලා තියෙන නිසා මම බලමු database එකේ මේ ටික save වෙලාද කියලා. database එකට ගියොත් මම කලින් ඇඩ් කරගත්ත data ටික එක email එකට හදලා තිබ්බ නිසා මෙතන data ටික save වෙලා තියෙන බලා ගන්න පුළුවන්. මෙතනින් email එක first name එක last name password mobile number join වුණ date එක මෙතන notification code gender id එක මෙතන gender id එක පෙන්නන්නේ male නම් 1 female නම් 2 පෙන්නනවා. එතකොට status id එක පෙන්නන්නේ මෙතනින් activate නම් 1 පෙන්නනවා inactivate නම් 2 පෙන්නනවා. තියෙන්නේ inactivate නම් 1 inactivate නම් 2. so gender එක මෙතන male එක female එක 2 මෙතනින් ඒක පෙන්නනවා මෙතනින් මේ part එකේ පෙන්නන්නේ එතනින්. එතකොට අපේ coding part එකට ගියොත් අපි අලුතෙන් connection.php ෆයිල් එක ඇඩ් කරලා තිනවා. ඒකට අපි php පාවිච්චි කරලා කෝඩ් කරලා තියෙන්නේ. අපි මෙතනින් public static කියලා කෝඩ් කරලා තියෙන්නේ connection එකක් හදාගෙන. මෙතන අපේ database එක connection connect කරගෙන තියෙනවා. අපේ localhost එකයි password එකයි eShop port එක ඒ ටික දාගෙන තියෙනවා. අපි මෙතන insert update delete code ටික දාගෙන තියෙනවා. connection code ටික ඊළඟට අපේ sign up process එකට ගියොත් අපි මෙතන පාවිච්චි කරලා තියෙන post method එක post method එකෙන් අපි f name එක මෙතනින් පාවිච්චි කරගෙන ඒකට f කියලා දාගෙන තියෙනවා. last name එකට අපි l කියලා මෙතනින් දාගෙන තියෙනවා. email එකට e කියලා දාගෙන තියෙනවා. password එකට p mobile එකට mobile number එකට m කියලා gender එකට g කියලා post method එකෙන් අපි පාවිච්චි කරලා තියෙනවා. මෙතන include කරගෙන තියෙන අපේ connection.php ෆයිල් එක මෙතනින් අපේ අර error messages ඉන්නේ මෙන්න මෙතනින් එකක් දාලා මෙතනින් first name එකක් දීලා තිබ්බේ නැති වුණොත් please enter your first name කියලා මෙතනින් error message එකක් එනවා. එතකොට මෙතනින් last
ෆස් නේම් එක කැරෙක්ටර් ප්‍රමාණය අඩු වුණොත් එන එකන වැඩි වුණොත් 50කට අවම වෙන්න ඕන කියන මෙතනින් මැසේජ් එකක් එනවා එරර් මැසේජ් එක. එතකොට මෙතනින් ලාස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඇඩ් කරගන්න කියලා ලාස්ට් නේම් එක දාලා තිබ්බේ නැත්නම් මෙතනින් මැසේජ් එක එනවා. මෙතනත් එහෙමයි 50කට වඩා අඩු ලාස්ට් නේම් එකක් දෙන්න ඕන අපි වචන අකුරු 50කට වඩා අඩු ලාස්ට් නේම් එකක් ලබා දෙන්න ඕනේ. please enter your ඊමේල් කියලා මැසේජ් එකක් එන්නේ. අපේ ඊමේල් එක දෙන්න අමතකුණොත් බැරි වෙලාව ඒ එරර් මැසේජ් එක එනවා. මෙතනින් ඊමේල් එක අපේ ගොඩාක් දිග ඊමේල් එකක් දුන්නා. ඒ කියන්නේ අකුරු 200 ක විතර ඊමේල් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක අපිට හදා ගන්න පුළුවන්. අඩුම අකුරු 100කට වඩා අඩුවෙන් ඊමේල් එකක් ලබා දෙන්න කියලා එරර් මැසේජ් එකක් දෙනවා. එතකොට මෙතනින් ඉන්වැලිඩ් ඊමේල් ෆෝමැට් එකක් දුන්නොත් මෙතනින් ඉන්වැලිඩ් ෆෝමැට් කියලා දෙනවා. පාස්වර්ඩ් එක අපේ පාස්වර්ඩ් එක දෙන්න බැරිනොත් ප්ලීස් එන්ටර් යෝර් පාස්වර්ඩ් කියලා වෙනවා. පාස්වර්ඩ් එක must be 5කට 5ත් 10ත් අතර වෙන පාස්වර්ඩ් එකක් වෙන්න ඕනේ. නැත්තම් අපේ error message එකක් එනවා password must contain 5 to 515 characters කියලා. එතකොට මොබයිල් නම්බර් එකේදී ලංකාවේ මොබයිල් නම්බර් එක නම් වැලිඩ් මොබයිල් නම්බර් එක නම් මේ විදිහට 0.7යි කියලා පටන් අරගෙන තමයි මේ වගේ අංක ප්‍රමාණයක් පැමිණෙන්න ඕනේ. එතකොට ඒ මොබයිල් නම්බර් එක ෆෝමැට් එක ලංකාවේ විදිහට ගැලපෙන්නව විදිහට තමයි අපි මොබයිල් ෆෝමැට් එක හදලා තියෙන්නේ. ඒ විදිහට ගැලපෙන්නේ නැති වුණොත් ඉන්වැලිඩ් මොබයිල් ෆෝමැට් කියලා අපි පෙන්වන්න ගන්නවා. අර අපි ඉස්සෙල්ලාවේ එන්නේ එරර් මැසේජ් එක. එතකොට මෙතනින් අපේ ඩේටාබේස් පාර්ට් එක කනෙක්ට් කරගත්ත ඊමේල් එකේ ඒ කොටස තියෙනවා. මෙතනින් අපේ ඊමේල් එක කලින් යොදා ගන්න තිබ්බොත් ඊමේල් එකෙන් මැසේජ් එකක් එන අපිට මැසේජ් එකක් එන ඊමේල් error exit use another email කියලා අර ඉස්සෙල්ලා මැසේජ් එකක් ආවේ error code එක මෙන්න මේකෙන්. එතකොට මෙතන date and time මෙතනින් add වෙනවා time and date එක ටික ඒ format එක. එතකොට මෙතන අපේ database එකට ගිහලා මේ ටික save වෙන part එක තමයි මෙතන තියෙන්නේ. email first name last name password mobile join date gender id status ඒ part එක ඒ ටික ගන්නට ගියාන් පස්සේ අපිට echo එකක් එනවා මෙතනින් success කියලා. ඒ ටික තමයි connection sign up process.php ෆයිල් එකේ තියෙන්නේ. තව අපේ අලුතෙන් javascript කොටසක් ඇඩ් වෙලා තියෙනවා. function එකක ඒ කියන්නේ sign up එකේ අපි මේක හදාගත්තේ post method එකේ තමයි. අපි එතකොට first name last name email password mobile gender ඒ ටික ඇඩ් වෙලා තියෙනවා. එතකොට මේ මෙතනින් මේ තියෙන්නේ ඒ data ටික fill කරගන්න විදිය FIE කියලා දාලා තියෙන kitලා කියන්නේ short form එකක් විදියට. අපි මෙතන post method එක තමයි පාවිච්චි කරේ. request post signup.process.php එකේ ඒ ටික තමයි අපේ validation part එකේ sign up process එකේ වෙන්නේ. ඒ ටික තමයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපිට login වෙන්න අතන තිබ්බ මේ ටික දීලා sign in වෙන්න පුළුවන්. අපි කෙලින්ම යන page එකට අපේ home page එකට play ටික බලා ගන්න පුළුවන්. Thank you.